තෙරුවන් සරණයි. මගේ රත්තරන් දුවල පුතාලට බොහොම කරුණාවෙන් මතක් කරන්නේ ජීවිතේ පිළිබඳව හිතන්නට. ඔබ ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන නොයෙක් සැලසුම් හදාගෙන බොහොම වේගවත් ගමනක ඉන්න බව ඔබ දන්නවා. හැබැයි අපි හිතන තරම් ඉක්මනට අපේ ඒ බලාපොරොත්තු සාධනය කරගන්න බැරි වෙනවා. ඔබ හිතන රැකියාව, ඔබ හිතන ව්‍යාපාරය, එහෙම නැත්නම් ඔබේ අධ්‍යාපනය, නැත්නම් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන ආදරය ආදී නොයෙක් කරුණු කාරණා කියලා. හැබැයි පුතේ හැම දෙයකටම කාලයක් වෙලාවක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ඔබ ආදරේ බලාපොරොත්තු වෙන කෙනා ඔබට එකවරම ආදරේ ප්‍රකාශන කරන්න පුළුවන්. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. ඔබ බලාපොරොත්තු වෙන ඔබේ ආර්ථික දියුණුව සඳහා ඔබ වේගවත්ව කල්පනා කරාට ඉක්මනට ඕනයි කියලා ඒක නොලැබෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම කාලයගේ ඇවෑමෙන් ප්‍රමාණිකූලව ඔබේ දක්ෂකමත් වමනාවත් කැපවීමත් එක්කන සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අපේ තරුණ දුවල පුතාලා අතරමං වෙලාද ලෝකයේ දේශ බලනකොට පේනවා හරිම කලබලින් ජීවිතේ ජය ගන්න දුවනවා. ජීවිතේ ජය ගන්න දුවලා ඒ කරුණු කාරණා සාර්ථක කරගන්න බැරි විදිහට ජීවිතයෙන් පලි ගන්නවා. තමන්ගේ ජීවිතේ නහ ගන්නවා. ජීවිතේ නැති කරගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනි අපේ ජීවිතය අපි සාර්ථක කරගන්න ඉවසීම කියන කාරණේ අපි හැමෝටම අවශ්‍යයි. ඒ වගේම අපි කොයිතරම් ඉගෙන ගත්තත්, කොයිතරම් අධ්‍යාපනයේ ඉහළම තැනකට ඔළුව දියුණු කරලා තිබුණත් අපට අටලෝ දහමට අවනත වෙන්නේ නැති හිතක් නම් තියෙන්නේ. කියන්නේ ලාභය කියන දෙක ඉවස ගන්න බැරි නම්. ලාභය විතරක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කියන්නේ ඒක අපේ මෝඩකමක්. ලාභය, අලාභය, ඒ වගේම නින්දාව, ප්‍රශංසාව මේ හැම එකක්ම මේ ලෝකයේ අපට උරුම වූ ධර්මතාවය. ඒ නිසා අපි අෂ්ටලෝක ධර්මයටත් අවහිත වෙන්න ඕනේ. එහෙම හිතමින් කල්පනා කරමින් ජීවත් වෙනකොට අපිට උත්තර අපි තුලින් හොයාගන්න පුළුවන්. උත්තර අපට ලැබෙන තුලින් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. උත්තර අපි කොයිතරම් බලාපොරොත්තු වුණත් ඉක්මනින් උත්තරය ලැබෙන්න ඕන වෙලාවටමයි. එතෙක් ඔබ ඉවසගෙන හිටියොත් ඔබට සතුටු වෙන්න පුළුවන්. උත්තරය හම්බ වෙනකොට සමහර වෙලාවට ඔබ මිය ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ උත්තරය ඔබට අහන්න බැරි තැනක ඔබ ඉන්න පුළුවන්. ඒ නිසා ජීවිතය ගැන හිතන්න. ත්වන් සරණයි.